ශිෂ්ටාචාරයෙන් ශිෂ්ටාචාරයට ජනිත වන්නා වූ ආධ්‍යාත්මික චින්තන විප්ලවයෙන් උපන් චතුර්විද්‍යාඥාන සම්භාරයේ එක් පුරුකක් වූ මහා වස්තු ශිල්පය ශ්‍රී ලංකාව තුළ නැවත පුබුදුවාලමින් සෙංකඩගල පුරවරයෙන් ආරම්භ කොට මුළු මහත් ශ්‍රී ලංකා වාසීන් හට මහා වස්තු යන වචනය ඇසෙන්නට සලස්වා සම්පත් නිවසක් උදෙසා මඟ පෙන්වන දිවිනේ වාස්තු විශයෙහි ප්‍රමුඛතම සන්නාමය බිහි කළ ඔහු කීර්ති ශ්‍රී විශ්ව ශක්ති දේශාභිමානී ශාස්ත්‍රවේදී වාස්තු විද්‍යා විශාරද ඩී.යූ. සෙනරත්. වාස්තු ශිල්පය කියන වචනය ඔබ මම හිතන්නේ මීට පෙර අහලා තියෙනවා. හැබැයි මහා වාස්තු කියන වචනය ඔබ සමහරට අහලා තියෙන්නත් පුළුවන් අහලා නැති වෙන්නත් පුළුවන්. වාස්තු ශිල්පය ගැන අපි ඉස්සෙල්ලාම කතා කරොත් වාස්තු ශිල්පය කියලා කියන්නේ අපි ඔබ ජීවත් වෙන නිවස හෝ වේවා වාසස්ථාන හෝ වේවා ඔබ කල් ගෙවන තැන හදාගන්න පිළිවෙල සබහාදහමට අනුව කොහොමද හදාගන්නේ කියන ඒ පිළිවෙල කියලා දෙන ශිල්පය තමයි වාස්තු ශිල්පය කියලා කියන්නේ. මේ වාස්තු ශිල්පය අද ඊයේ ආරම්භ වෙච්ච දෙයක් නෙමෙයි. මේ වාස්තු ශිල්පය අවුරුදු 10,000ක් විතර වගේ පැරණි විෂයක්. ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ මේ විශ්වයට පහළ වෙන්න පෙර ඉඳන්ම ඊට අවුරුදු 5000කට පෙර ඉඳන්ම මේ වාස්තු ශිල්පය මේ ලෝකයට ඍෂිවරු විසින් තමයි දායාද කරේ. ඉතින් ඒකෙදි පහළ තියනවා වෙන්නත් පුළුවන් චතුර්විද්‍යා ඥාන සම්මුතියේ එක විෂයක් තමයි වාස්තු ශිල්පය කියලා කියන්නේ. ආයුර්වේදය, ඒ වගේම ජ්‍යොතිෂය, ඒ වගේම අනිකුත් දෘශ්‍යමාන විෂයන් මේ දෙකම එන විෂයක් තමයි වාස්තු ශිල්පය. ඉතින් මේක ඍෂිවරු තමයි අපිට පෙන්ලා දුන්නේ කොහොමද තමන්ගේ වාසස්ථානයේ ස්වභාවදහමට අනුකූලව නිවැරදිව නිර්මාණය කරගන්නේ කියන එක. ඉතින් මේ ශිල්පය අද නූතනයේ මේ ශිල්පය අපි වාස්තු ශිල්පය කියලා තමයි භාවිතා කරන්නේ. ඉතින් අපි විශේෂයෙන්ම උත්සාහ කරනවා මේ වාස්තු ශිල්පය තුල මහා වාස්තු කියන වචනය එකතු වෙලා තියෙනවා. මම හිතන්නේ ශ්‍රී ලංකාවේ මහා වාස්තු ශිල්පයේ ආරම්භ කරන්නට මහා වාස්තු ශිල්පය කියන වචනය ඇහෙන්නට සලස්වන්නට මට හැකියාව ලැබීම ගැන ඇත්තටම මම සතුටු වෙනවා. මේ මහා වාස්තු ශිල්පය අපේ ලංකාවේ අනුරාධපුර පොළොන්නරු යුග වලින් පසුව විශේෂයෙන්ම මහනුවර යුගයේ වෙනකොට මේ ශිල්පය අපිට සමාජයෙන් නැකිලා ගිය ශිල්පයක් බවට පත් වුණා. ඉතින් ඊට පස්සේ එකිනෙකාගේ මතිමතාන්තර සහ ඒ වගේම අදහස් අනුව ඉන්දියාවේ තිබ්බ යම් පොතපතත් එක්ක එකට එකතු කරගෙන අපේ කන්ද උඩරට රාජධානියේ පරිහානිය සමගම වාස්තු ශිල්පය කියන එක ඇත්තටම නැත්තරම නැතිලා ගියා. ඉන් පසුව වාස්තු ශිල්පය ආරම්භ වෙන්නේ ඇත්තටම 1930 ගණන් වල වගේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව කතුවරයෙක් ලියන වාස්තු ග්‍රන්ථයත් එක්කම ඊට පසුව විවිධ මතිමතාන්තර මේ ශිල්පයට එකතු වෙලා වාස්තු ශිල්පය තුල තියෙන ගුණය අඩු වෙලා වාස්තු ශිල්පය ඇත්තටම එකිනෙකාගේ මතිමතාන්තර වලට සීමා වෙච්ච විෂයක් බවට පත් වෙනවා. මේ වගේ තත්ත්වයක් තුල ඔබ නිවසක් ඉදි කරනකොට ඔබට අවශ්‍ය වන ඒ වාස්තු දැනුම නියමාකාරයෙන් අපි උකහා ගන්නවාද කියන ප්‍රශ්නේ අපිට මතුවලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ පසුබිමක් තුල තමයි මහා වාස්තු ශිල්පය නැවත අපි කතා කරන්නට අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඇත්තටම වාස්තු ශිල්පය තුල අපි පරමාර්ථ බවට පත් වෙන්නේ ඔබ නිවසක් හදනකොට ඔබගේ ජීවිතය ඉතාමත්ම සතුට නිරෝගී සම්පත්තිය බලවත් කරන විදිහට ඔබගේ නිවස හදාගන්නේ කොහොමද කියන විෂය තමයි වාස්තු ශිල්පයේ මුඛ්‍ය පරමාර්ථය බවට පත් වෙන්නේ. ඉතින් මහා වාස්තු කියලා කියන්නේ මේ වාස්තු ශිල්පයේ අතීතයේ අපේ මුතුන් මිත්තන් පාවිච්චි කරපු භාවිතා කරපු ඒ මූලික වාස්තු සිද්ධාන්ත කොටස තමයි මහා වාස්තු කියලා කියන්නේ. ඉතින් අද අපි මේ වාස්තු ශිල්පය විවිධ විෂයන්ගෙන් වැට කන එහෙම නැත්නම් මේ වාස්තු ශිල්පය නිකන් අපි ගත්තොත් එහෙම නිකන් හිත් මනාප කියන ඒ වගේම ඇත්තටම මේක අපි සමාජය විසින් ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒකට හේතුව තමයි මේ වාස්තු ශිල්පයේ නියම හරය නොදන්නාකම. ඉතින් අපි මහා වාස්තු ශිල්පයෙන් උත්සාහ කරනවා වාස්තු ශිල්පයේ නියම හරය වාස්තු කියන්නේ මොකක්ද? ඒ වගේම වාස්තු ශිල්පයෙන් ඔබට ලැබෙන දේවල් මොනවද? ඒ වගේම වාස්තු ඔබගේ නිවහන ඉදිකර ගැනීමට කොයි විදිහට අපිට යොදා ගන්නට පුළුවන් ද ප්‍රායෝගිකව කියන කරුණු කාරණා පිළිබඳව ඔබ දැනුවත් කරන්න. ඒ වගේම තමයි මේ වාස්තු ශිල්පය කියලා කියන්නේ මේ නිවාසයක් හදනකොට විතරක් ප්‍රයෝගී කරගන්න දෙයක් නෙමෙයි. වාස්තු ශිල්පයේ සියලු මේ මිහිමත ඉදිකරනු ලබන සියලු ඉදිකිරීම් වලට පදනම බවට පත් වෙන වාස්තු ශිල්පය.
මොකද සබහා දහමේ නිර්ණායකයන්ට එකඟව අපේ ඒ ඉදිකිරීම ඉෂ්ට සිද්ධ කළ යුතු වෙන නිසා මහා වාස්තු කියලා කියන්නේ ඇත්තටම අපේ ජීවිතේ සතුට නිරෝගී සම්පත්තිය බලවත් කරන ආකාරයට Tamanගේ නිවස ඉදි කරගන්නා ඒ ශිල්පීය ක්‍රමයක්. ඉතින් අද වෙනකොට වාස්තු ශිල්පය සහ අපි ගත්තොත් ජ්‍යොතිෂය කියන ඒ ශාස්ත්‍ර දෙක එකට බද්ධ කරලා පාවිච්චි කරන ගතියක් තියෙනවා. ඉතින් අපි පැහැදිලිවම කියන්නට ඕනේ ජ්‍යොතිෂීය ශාස්ත්‍රය වාස්තු ශිල්පය නෙවෙයි. ඒ නිසා ජ්‍යොතිෂය සහ වාස්තු කියලා කියන්නේ පැහැදිලිවම දෙකක්. ඉතින් ඒ නිසා නැකත් ශාස්ත්‍රයට පදනම් වෙන්නේ ජ්‍යොතිෂය. හැබැයි වාස්තු කියලා කියන්නේ තාමත්ම ප්‍රායෝගිකව අපිට භාවිතා කළ හැකි තාමත්ම ශිල්පයක්. වාස්තු කියන ශිල්පයක්. ඉතින් ඒ නිසා ඔබගේ නිවස හදනකොට ඔබ ජීවත් වෙන ඔබගේ නිවසේ ඔබ නියමාකාරයෙන් වාස්තු සිද්ධාන්ත ටික එකඟ කරගත්තොත් ඔබට තාමත්ම සතුට සහ නිරෝගී සම්පත් බලවත් ජීවිතයක් ගත කිරීමේ හැකියාව ලැබෙනවා. ඉතින් අපි හැම දෙයකින්ම උත්සාහ කරන්නේ අපි ඉගෙනගෙන අපි ජීවත් වෙලා අපි රැකිරක්ෂා කරලා අපි හරි හම්බ කරලා ව්‍යාපාර කරලා මේ හැම දෙයකින් බලාපොරොත්තු වෙන්නේ අවසන් ප්‍රතිඵලයේ සතුට. ඉතින් මේ සතුට ලබා ගන්නේ කොහොමද කියන දේ තමයි වාස්තු ශිල්පයෙන් අපිට කියලා දෙන්නේ. ඒ නිසා ඔබගේ නිවස ඔබගේ ජීවන ගමන් මගේ කැඩපත කියලා තමයි වාස්තුව හඳුන්වන්නේ. ඒ නිසා ඔබගේ නිවස නියමාකාරයෙන් ඉදිකර ගැනීමේ හැකියාව ඔබට ලැබුණොත් වාස්තු සිද්ධාන්ත වලට අනුකූලව ඉදිකර ගත්තොත් ඔබට ඔබගේ ජීවිතය සාර්ථක කරගන්නට ඒ වගේම ලෞකිකව ඔබ තෘප්තිමත් වන්නට ඔබට හැකියාව ලැබෙනවා. ඒ නිසා ඔබට වාස්තු සිද්ධාන්ත කියලා කියන්නේ ඔබ මේ වාස්තු ශිල්පය වාස්තු සිද්ධාන්ත විශ්වාස කළත් නොකළත් ඔබට එහි බලපෑම අනිවාර්යයෙන්ම බලපෑමට ලක් වෙනවා. ඒ නිසා ඔබ මේ වාස්තු ශිල්පයේ ප්‍රයෝජන ගන්නට ඕනේ. ඒ වගේම මේ වාස්තු ශිල්පය හරිම විද්‍යාත්මකයි. ඒ වගේම වාස්තු ශිල්පය හරිම ආධ්‍යාත්මිකයි. මේ කොටස් දෙකම තියෙනවා. විද්‍යාත්මක ආධ්‍යාත්මික ශිල්පයක් විදිහට අපිට මේ ලෝකයේ විෂයන් බෙදුවොත් එහි පළවෙනිට ඉන්නේ වාස්තු ශිල්පය. නිසා මේ විද්‍යාත්මකයි ආධ්‍යාත්මිකයි. ඉතින් මේ ශිල්පය තුළ ඔබගේ ජීවිතේ යථාර්ථයක් බවට පත් කරගන්නට ඔබගේ ජීවිතයට සතුට එකතු කරගන්නට ඔබගේ සියලු කටයුතු සාර්ථක කරගන්නට අවශ්‍ය වෙන විෂයක් තමයි වාස්තු ශිල්පය කියලා කියන්නේ. ඒකට අද තව මෙන්න මෙහිම දෙයක් තියෙනවා. දැන් ඔබ නිවසක් හදලා ඔබගේ මේ නිවස හදනකොට ඔබට උදව් උපකාර කරන කොටස් කීපයක් ඉන්නවා. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම අද ඔබ නිවසක් හදන්න ඔබ නිවසක සැලසුමක් හදා ගන්නකොට ඔබ විශේෂයෙන්ම ගෘහ නිර්මාණ ශිල්පියෙක් ළඟට යනවා. අපි ඒක සාමාන්‍යයෙන් අර්ථ දක්වන්නේ සමාජීය වාස්තු විද්‍යාඥයෙක් ළඟට යනවා කියලා කියනවා. ඉතින් ඔබ වාස්තු විද්‍යාඥයෙක් ළඟට යනවා කියන එකේ අර්ථය ඔබට හිතෙන්න පුළුවන් වාස්තු කියපුවම ඔහු වාස්තු ශිල්පය ගැන කතා කරනවා නෑ. ඇත්තටම ඒ වාස්තු විද්‍යාඥයා වාස්තු ශිල්පය ගැන මේ අතම කතා කරනවා. ඔහු ගෘහ නිර්මාණ ශිල්පියෙක්. ඔහු කරන්නේ ඇත්තටම ලස්සන නිර්මාණයක් කරනවා. ඉතින් ඔබ නිවසක් හදනකොට මෙන්න මේ කරුණු ගැන සුවිශේෂී අවබෝධයක් ලබා ගත යුතු වෙනවා. ඔබගේ නිවස ස්වභාවික ශක්තියින්ට එකතුව ස්වභාවික ශක්තියින්ට අනුකූලව ගොඩනැගීමට නම් ඔබ වාස්තු ශිල්පයේ උදව් උපකාර ලබා ගන්නට අවශ්‍යයි. ඒ වගේම අපිට ගෘහ නිර්මාණ ශිල්පය අවශ්‍ය වෙනවා. ගෘහ නිර්මාණ ශිල්පය විතරක් නෙමෙයි. ගෘහ නිර්මාණ ශිල්පය ඊගාවට ඊට අදාළ තාක්ෂණය එකතු කරන ඉංජිනේරු ශිල්පය, ඒ වගේම ඒකට අදාළ වෙන සුබ මූර්ති හදාගන්න ජ්‍යොති ශාස්ත්‍රඥයා. ඉතින් මෙන්න මේ සියලු දේවල් කළමනාකරණය කරන කෙනා බවට පත් වෙන වාස්තු ශිල්පය. ඉතින් ඔබ මේක පැහැදිලිව निराකරණය කරගන්නට ඕනේ. මොකද ඔබ ඉදි කරන නිවස ඔබගේ ජීවිතයේ සියලු දේවල් තීරණය කරන නිවස බවට පත් වෙනවා. උදාහරණයක් විදිහට දැන් ඔබ බොහොම මහන්සි වෙලා ඔබ ජීවිත කාලෙටම ගොඩනගා ගන්න නිවස ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට නොකරන ස්ථානයක් බවට පත් වුණොත් ඔබට ඇත්තටම ඔබගේ ජීවිතයේ යථාර්ථයක් බවට නැත්නම් ඔබගේ ජීවිතය සාර්ථක කරගන්නට හැකියාව ලැබෙන්නේ. නිසා මහා වාස්තු ශිල්පය කියලා කියන්නේ මේ සබහාදහමෙන් ඇතිවන විශ්ව තරංග ඔබගේ නිවසට එකතු කරගන්නේ කොහොමද? ඒ වගේම ඔබගේ ජීවිතයට එකතු කරගන්නේ කොහොමද? ඒ අනුව කොහොමද ඔබගේ නිවස නිවැරදිව සබහාදහමට එකඟව මේ නිවස ඉදි කරන්නේ? ඒ වගේම අදාළ වත්පිළිවෙත් මොනවද? ඒ වගේම ඔබ මේ පරිහරණය කරන්නේ කොහොමද? ඒ වගේම ඔබගේ සතුට නිරෝගී සම්පත්තිය බලවත් වෙන විදිහට ඔබගේ ඒ සුන්දර කැදැල් නිර්මාණය කරගන්නට අවශ්‍ය සියලු ආධ්‍යාත්මික භෞතික සියලු පැතිකඩයන් විවරණය කරන ශිල්පයක් තමයි මහා වාස්තු කියලා කියන්නේ. DU Senarat මහා වාස්තු
Revolution. 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 Revolution.